පෙර කළ පව් කොයි තරම්ද? ඒවා ඔක්කොම විඳවලාද මේ ඉන්නේ? අද මෙහෙම හිටියට මම පැවිදි ජීවිතයක් ගත කරනවා. ඔබ සදහැවන්තයෝ හැටියට පින්කම් කරගන්න උත්සාහ කරනවා. අපි මෙහෙම හිටියට පෙර කරපු පව් විපාක දුන්නේ නැති ඒවා තව ගොඩක් තියෙනවා. ගොඩක් කියලා කීවට කඳු වගේ තියෙනවා. විශාල වශයෙන් අකුසල් කඳු ගොඩ ගැහිලා තියෙනවා. ඒවා අපි වෙනුවෙන් විඳවලා දෙන්න කවුරු හරි එනවද? දිය කරලා දෙන්න කවුරු හරි එනවද? කඳු වගේ ගොඩ ගැහිලා තියෙන අකුසල් මමම ගෙවලා ඉවර කරන්න ඕනේ. එක අකුසලයක් විපාක දෙනකොට ආත්ම 100,000 ගණන් විපාක වාරය යෙදෙනවා නම් කඳු වගේ ගොඩ ගැහිලා තියෙන මේ අකුසල් වල විපාකේ කවදද ගෙවලා ඉවර කරන්නේ? ආන් ඒක නිසා මේ ජීවිතේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අකුසලයෙන් ඈත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ ඒකනේ දේශනා කළේ. තමන් කරගත් අකුසල් නොකර ඉන්න. අලුත් අකුසල් කරගත් අකුසල් දුරු කරලා දාන්න. ඒ අකුසල් ගෙවලා දාන්න උත්සාහ කරන්න. හැබැයි අලුත් අකුසල් එකට එකතු කරන්න එපා. එහෙම වුණොත් මේක ගෙවිලා ඉවර වෙන්නේ. කළ පව් දුරු කරන්න. නොකළ පව් නොකරන්න. කළ පින් වඩා වර්ධනය කරන්න. නොකළ කුසල් වහවහ කරන්න. ඒක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවක්. ආන් ඒක නිසා පෙර ජීවිතවල ඕන තරම් කර්ම කරලා තියෙනවා. අනාගතයේ අති දරුණු භයානක ඉරණම් වලින් ඒව ගෙවිලා යන්න පුළුවන්. සමහර කෙනෙක් කර්මයේ විපාක දෙන්නේ ආසන්න වුණාම කාටවත් නවත්තන්න බෑනේ පින්නතුනි. දැන් බලන්න සමහර කෙනෙක් ওই යතුරු පැදියක ගිහිල්ලා පෙරලිලා මැරෙනවා. එහෙම නැත්නම් හැප්පිලා මැරෙනවා. සමහර කෙනෙක් මේ වැඩට යන්න සූදානම්. රස්සාවට යන්න. උදේ පාන්දර කෑම ටික හදලා දීලා අම්මා කියන නිසා කෑම ටික කාලා. නමුත් අම්මා කියනවා මේ කිරි එකක් තියෙනවා ඒකත් අනුභව කරලා යන්න. මේ කෙසෙල් ගෙඩියක් තියෙනවා ඒකත් අනුභව කරලා යන්න. නමුත් පරක්කුයි. තේ එක බොන්නේ නැහැ පරක්කු වැඩි. කිරි එක බොන්නේ නැහැ කෙසෙල් ගෙඩිය කන්නේ පරක්කු වැඩි එපා. වෙලා ගිහිල්ලා. ඔහුට දෙන්නේ පුදුම හදිස්සියක්. නමුත් හදිස්සියෙම ගිහිල්ලා තමන්ගේ වාහනේ ප්‍රධාන පාරට ඇතුල් කරනවත් එක්කම ඒ පාරේ ආපු වෙන වාහනයක වැදිලා මැරිලා ජීවිතේම නැතිලා කෑලි කෑලි වලට කැඩිලා සමහර වෙලාවට බස් එකක දුම්රියක ගොඩ වෙලා සමහර වෙලාවට ආරංචි වෙනවන්නේ ඔය පාපූරු කඩා වැටිලා ඒ වාහනේටම යට වෙලා මැරිලා දුම්රියෙන් වැටිලා ඒ දුම්රියටම යට වෙලා මැරිලා. ඉතින් එතකොට අපි කියන්නේ නැද්ද? අනේ ඔය බස් එකේ නොගියා නම් අදත් ජීවත් වෙනව නේද? මං හදලා දුන්න තේ එක බොන්න කාලය ගත කළා නම් ඔය බස් එක මගහැරිලා වෙන බස් එකක නගිනව නේද? විනතිනි කාලය මගහැරිලා එහෙම වෙන්න තිබුණා. කාලය මගහැරෙන්න කලින් තමයි තේ එක එපා කියලා ගියේ. කාලේ මගහැරෙන්න කලින් තමයි කෙසෙල් ගෙඩිය තියලා ගියේ. මොකද කාලේ ඇවිල්ලා වෙලාව එළඹිලායි තියෙන්නේ. අපි එහෙම කිය විලාප කීවට හරියන්නේ නැහැ. ඒක තමයි සාංශාරික කර්මයේ විපාක දෙන හැටි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කරුණ අපට දේශනා කරලා තියෙන්නේ. දැන් ඒ කාරණා වලට අනුව බලහම අපි සියලු දෙනා කවුද කියලා හිතන්නේ? අනාගතයේ දඬුවම් රාශියකට මූණ දෙන්න નિયમિત වෙලා ඉන්න වැරදිකාරයෝ අපි. අනාගතයේ මහ බලවත් බරපතල වැඩවලට මූණ දෙන්න තරම් වැරදිකාරයෝ අපි.
ඒ තරම් දඬුවම් ලබන්න වැරදි කරලා ඉතියි. ඒවා මේ සංසාරේ ගෙවන්නම වෙනවා. අනාගතේ තරම් හොඳ නෑ. මොකද පෙර කරපු පව් අනිවාර්යෙන් විඳවන්න වෙන නිසා. ඒකයි මම කිව්වේ දඬුවම් රාශියකට උරුමකම් කියන මහ වැරදිකාරයෝ පිරිසක්.